අද පෙබරවාරි 2 වෙනිදා. ඇත්තටම මගේ අයියාගේ ජීවිතේ අපි දෙන්නට ලැබුණු ලොකුම සර්ප්‍රයිස් එක ලැබුණ දවස. ඒ කියන්නේ අපේ පැංචි අපි ළඟට ඇවිල්ලා කියලා දැනගත්ත දවස. ඉතින් ඇත්තටම එදා හරිම සතුටු වගේම අපි දෙන්නම එක්සයිට් වුණා. ඉතින් සති 39ක් පුරාවට කොහොමද අපි දෙන්නගේ ලයිෆ් එක ගෙවුනේ කියලා තමයි ඇත්තටම මේ පුංචි වීඩියෝ ක්ලිප් එකට එකතු කරලා තියෙන පුංචි මතක කිහිපයක්. අවුරුද්ද, වෙසක්, ඊට පස්සේ අපි පල්ලි ගියපු ඒවා, කිල්නික් එකට ගියපු වීඩියෝස්. ඒවා නම් මට ගොඩක් ගන්න බැරි වුණා. මොකද මේ ඇත්තටම අයියා වැඩට යන්න ඕන නිසා අපි උදේම ගිහිල්ලා ඊට පස්සේ කිල්නික් ඉවරුනහම අයියා හැමෝම වැඩට යන්න ඕන. ඒ නිසා ඉතින් මට ගොඩක් වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි මෙතනදී නම් එදා අයියා නිවාඩු දවසක්. මොකද අපේ ඇනිවර්සරි එකක් තිබුණා. ඒ වගේම බබාගේ සති 28 කරන ස්කෑන් එක. ඒ කියන්නේ අපේ බබා ගර්ල් කෙනෙක්ද බොයි කෙනෙක්ද කියලා අපිට දැනගන්න පුළුවන් ස්කෑන් එක. ඉතින් එදා අයියා ඒ ස්කෑන් එකට යන්න ඕනේ. ඊට පස්සේ අපිට පොඩි අයිඩියා එකක් තිබුණා. පොඩි ජෙන්ඩර් රිවීල් පාටි එකක් අරගෙන අපේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් ඒ නිසා එදා අයියා නිවාඩු දැම්මා. ඒ නිසා මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මං කිල්නික් යන හොස්පිටල් එකේ කුවේටට. ඉතින් මේ තියෙන වීඩියෝ ක්ලිප් එක මේ මම කිල්නික් ඉවර වෙලා දැන් එළියට ඇවිල්ලා මේ හොස්පිටල් එක වටපිටාව මම පොඩි වීඩියෝ එකක් ගත්තා. ඉතින් ඇත්තටම මෙහෙ මායයි තනියම තමයි හැම දෙයක්ම කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා ලොකුවට මට මෙමරීස් එකතු කරගන්න බැරි වුණා. ඉතින් එහෙම තමයි මෙහෙ ලයිෆ් එක. ඇත්තටම ගොඩක් මතක් වෙනවා අම්මා තාත්තා ළඟ හිටියනම් කියලා. ඒත් ඉතින් ඇත්තටම අයියයි ළඟ ඉන්න හින්දාම එහෙම ලොකුවට ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ අපි පැංචිව බලන්න ගියපු දවස. ඒ කියන්නේ අපේ පැටියා පැංචිද කියලා බලන්න ස්කෑන් එකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න ගමන් මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඇත්තටම ඒ වෙලෙත් අපි ගොඩක් එක්සයිට් වෙලා හිටියේ. දැන් නම් ඉතින් අපි දාන්න ජෙන්ට්‍රල් පාටි එකේ වීඩියෝ එක දාන්නනේ අපිට ඉන්නේ පැංචියේ. ඉතින් මේ වීඩියෝ එක ගැන ටිකක් පරක් වුණා. මේ අපි පාටියට යන්න රෙඩි වෙලා අයියාගේ පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් එකතු කරා. ඉතින් හොම තමයි ඉතින් අපි දෙන්නගේ පැංචි අපි ළඟට එනකන් අපි දෙන්න බලාගෙන හිටියේ. මේ නම් අම්මි බණ්ඩියේ ඉන්නවා අපේ පැංචි. එකපාරටම පයින් ගහනවා, කෝයම් කරනවා. හරියටම දඟමල්ලක්. ඉතින් මම පයින් එක ළඟ තිබ්බ වෙලාවට වීඩියෝස් ගන්න යනවා. හැබැයි ඉතින් එයා වීඩියෝස් ගන්නකොට දඟ කරන්නේ නැහැ. මම වීඩියෝ එක අල්ලගෙන බලාගෙන ඉන්නවා. මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්. ඉතින් මම ඒකත් මේ වීඩියෝ එකට ඇඩ් කරා. කවදා හරි අපේ පැංචිට පෙන්නන්න පුළුවන් නේ මේකෙත් එහෙම අවස්ථාවක්. ඉතින් මං තනියමනේ උදේ වරුවම ගෙදර ඉන්නේ අයියා නැකම්ම. ඉතින් මම ඉතින් පැංචිගේ දඟ වැඩ බල තමයි ඉන්නේ. දැන් නම් ඉතින් අපේ පැංචි අපි ළඟ නිසා මට පාළුවක් නම් ඉතින් තියෙන්නේ. මම නිකන් ගත්ත ෆොටෝස් කීපයක්. අපි ෆොටෝ ෂූට් එකක් කරේ නැහැ. ඒත් මම ෆොටෝස් කීපයක් ගත්තා. මේ තියෙන්නේ ඒවා. ඉතින් ඔහොම තමයි අපි පැංචිව ගෙන්න යන රේස්ටි වෙච්ච ඒවයි පොඩි ෆොටෝස් ටිකක් දැම්මා මං. ඉතින් දැන් අපි පැංචිව ගෙන්න යන්නයි හදන්නේ.